යන්න දෙනවා. මේ තියෙන්නේ බොංචි මැස්සගේ හානියට ලක් වෙච්චි කුඩා බොංචි පැලයක්. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ වයස වෙනවා මේ වගාවට. එතකොට මේකේ බොංචි මැස්සද කියලා අපි කොහොමද හොයාගන්නේ කියලා බැලුවොත් ගොඩක් වෙලාවට කොළ පහළ කොළ කහ වෙනවා. හරි. ඒත් එක්කම පොඩ්ඩක් මේ වගේ ගහක් ගලවලා බැලුවොත් එහෙම පාදස්තය හරියෙන් කියන්නේ පොළොව මට්ටමට ආසන්නයෙන් මේ වගේ කිරිමුල් විශාල ප්‍රමාණයක් අද්දලා තියෙන අපිට දකින්න පුළුවන්. හැබැයි මේත් එක්කම පොළොවෙන් යට කොටස බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට කුණු වෙලා වීල්ලා ගියපු ස්වභාවයක් තමයි දකින්න තියෙන්නේ. එතකොට මේක මෙහෙම වෙන්න හේතුව බොංචි මැස්සගේ හානිය. ඒ කියන්නේ මේ සතා විතර දාලා ඒ එන පිට වෙන කීටයා මේක මුදුන් මුලගේ කාගෙන යටට යනවා. හරි. ඒත් එක්ක මේ මුදුන් මුල මැරීමට ලක් වෙනවා. හරි. ඊට පස්සේ වෙන්නේ මේ ගහට මේ ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව මේ වටේට තියෙන මූ ටික අද්ද ගන්නවා. හරි. ඒත් එක්ක තමයි මේ වගේ වටේට කිරිමුල් විශාල ප්‍රමාණයක් හටගන්නේ. මේ වගේ ගහක් ඇත්තටම ශේෂ්ඨයේ තිබ්බොත් කරන්න ඕන ගලවලා විනාශ කරන්න ඕන. එහෙම නැත්නම් අපි මේ බොංචි මැස්සගේ හානියට ප්‍රතිකරණයක් කිව්වොත් බොංචි වගාවට අපි එන්න කලින්, ඒ කියන්නේ බීජ හිටවන්න කලින් මේකට බීජ ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්න ඕන. හරි. එතකොට මේකට අපි භාවිතා කරන ක්‍රූසර් කියලා කුණාසියක්. මේ ක්‍රූසර් එකේ අපි සාමාන්‍යයෙන් ටයිල් 34ක් බීජ ක්‍රූසර් මගින් බීජ ප්‍රතිකාර කරලා ටයිල් 34ක්වත් අඩුම තියලා තමයි සිටුවෙන්න ගන්න ඕන. ෂොට් එක. මෙහෙම උනේ කිය.